අපිට ඕනි මෙන්න මෙතන තියෙන එම්ප්ලොයී නමට අදාළව එයාගේ ඩිපාර්ට්මන්ට් එක මොකක්ද කියලා මාක් කරන්න. එතකොට දැන් අපිට මේකේ අපිට මෙයාගේ ඩිපාර්ට්මන්ට් එක බලලා අවශ්‍ය නම් මෙහෙම ටයිප් කරන් යන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් කරදරයිනේ. ඒ වෙනුවට අපිට පුළුවන් මේකට drop down list එකක් use කරන්න. ඒක මෙහෙමයි කරන්නේ. ඔයාලා යන්න data කියන tab එකට මේ cell එක select කරගන්න department කියන කොටසේ එක cell එක select කරගන්න. ඊට පස්සේ data කියන tab එකට යන්න. ඒකේ මෙන්න මේ හරිය තියෙනවා. මෙන්න මේ හරිය data validations කියලා බලා ගන්න පුළුවන්. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට drop down list එකක් ගන්න පුළුවන්. ඒතර මේ වගේ window එකක් open වෙනවා. මේ window එකේ ඔයාලා මෙතන select කරන්න list කියන option එක. list කියන එක select කරලා මෙතනදී ඔයාලට මේක දෙවිධයකට කරන්න පුළුවන්. එකක් තමයි ඔයාලට අවශ්‍ය නම් මෙතන අවශ්‍ය ඩිපාර්ට්මන්ට් එක ටයිප් කරන්න පුළුවන්. මේ වගේ ටයිප් කරන්න පුළුවන් කමාවක් දාලා ඊළඟ ඩිපාර්ට්මන්ට් එක මේ ටයිප් කරන් යනවා. මෙහෙම ටයිප් කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසිම විදිහ තමයි ඔයාලට පුළුවන් මගේ දැන් මෙන්න මේ හරිය තියෙන ඩිපාර්ට්මන්ට් ලිස්ට් එක තියෙනවා. මෙන්න මේ රේන්ජ් එක මේ විදිහට සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා අපි ඕකේ කරනවා. ඕකේ කරලා අපි මෙතනට ගිහිල්ලා බැලුවොත් ෆයිනෑන්ස් HR මෙන්න මේ ටික ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් දැන් කැමති එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න. ඒතර මේවට දැන් ඒක ඇඩ් වෙලා නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මේක සිලෙක්ට් කරා මෙන්න මෙතනින් මේක පහළට ඩ්‍රැග් කරා. පහළට ඩ්‍රැග් කරාට පස්සේ මේ ටික ඩිලීට් කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් ඒ කෙනාට අදාළව මේ විදියට සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් ඒක හරිය ලේසියිනේ. අතින් ටයිප් කරනට වඩා සෑහෙන ලේසි. අපේ ටයිම් එක සෑහෙන ඉතුරු කරගන්න පුළුවන් දෙයක් මේක.